යටිකුරු කරපු සිදුවීමක් ගැර. ඒ තමයි මිනිස් ශක්තිය පැත්තකට කරලා යන්ත්‍ර සූත්‍රවලට ලෝකය බාරි දුන්නු කාර්මික විප්ලවය. හරි, එහෙනම් මේක සරලවම කිව්වොත් මෙහෙමයි. හිතන්න අවුරුදු 10 ගාණක් තිස්සේ මිනිස්සු හැමදේම කළේ Tamanගේ අත් දෙකෙන්, Tamanගේ ශක්තියෙන්. කාර්මික විප්ලවය කියන්නේ අන්නේ මාංශ පේශිවල බලය පැත්තකට දාලා වාෂ්ප එන්ජින් සහ යකඩ යන්ත්‍ර කියන අලුත්ම බලවේගයකට ඉඩ දුන්නු මොහොත. ඉතින් මේ දැවැන්ත කතාව හරියට තේරුම් ගන්න අපි මේ කරුණු ටික පිළිවෙලට බලමු. මුලින්ම කාර්මික විප්ලවය කියන්නේ මොකක්ද? ඊට පස්සේ ඇයි මේක එංගලන්තයෙන්ම පටන් ගත්තේ? ඊළඟට මේ විප්ලවය පණ ගැන්වුවේ මොන වගේ නිපයුම්ද? ඊට පස්සේ අපි බලනවා මේකෙන් ලෝකෙට වුණු හොඳ නරක. ඒ කියන්නේ ප්‍රතිවිපාක. අන්තිමටම මේ හැම දෙම ශ්‍රී ලංකාවට බලපෑවේ කොහොමද කියලාත් බලමු. හරි, අපි එනවා පටන් ගමු. පළවෙනි කාරණාවෙන් ආරම්භය. වැදගත්ම ප්‍රශ්න